මේ දින රුපියල් ලක්ෂයක්. එතකොට අර ඉන්නේ මේ ලක්ෂ දිනා ගණ්ඩාව 18 දෙනෙක්. හැබැයි අද මේ ලක්ෂ ගෙදර ගෙනියන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. මේ one and only Squid Game in Sri Lanka. මේ රුපියල් ලක්ෂ දිනා ගන්න මේ තරගකාරයන්ට අද කරන්න චැලෙන්ජස් 5ක් තියෙනවා. මේ චැලෙන්ජස් 5 ඇතුලේ මෙයාලට මොලේ වෙහෙසන්න වෙනවා, ශක්තිය පෙන්වන්න වෙනවා, හරි තීරණ ගන්න වෙනවා වගේම සමහර තැන්වලදී කපටි වෙන්න වෙනවා. අන්තිම වෙනකම් බලන්න අද කවුරු දිනයිද කියලා. අයියෝ අපි දිනනවා බාන්න පොඩි අයිඩියා එකක් තියෙනවා මට ගිටාරයක් ගන්න. ලෑස්තිද වැඩේට? අපි මුලින්ම කරන්න යන ගේම් එක තමයි red light green light. මේකෙදි මෙයාලට හෙලවෙන්න පුළුවන් මම green light කියන වෙලාවට විතරයි. red light කියන වෙලාවට හෙලවුනොත් එයා මැරෙනවා. මේ ගේම් එක ඉවර කරන්න විනාඩි 30ක් තියෙනවා. මේ විනාඩි 30 ඇතුළත තරංකාරයෝ මේ පේන ඉර පාස් කරන්න ඕනි. green light, red light, green light. red light. අවුල නැහැ ලවරු. මේ පණුවෙක් ඉන්න. ගලන්න අරන් දාන්නකො. මට බෑ. මට ඔය ආයෙ ඔලු ඉන්නේ මගේ. මට වැඩ. green light, red light. දැක්කනේ? red light කියන වෙලාවේ ඔයාලා හොඳට අහුම්කම් දෙන්න. මම මොකද්ද කියන්නේ කියලා. වැඩි මාට්ටු කරන්න එපා. මොකද්ද ඔයාගේ ස්ට්‍රැටජි එක? ස්ට්‍රැටජි එක ඌ පිල්ලිමයක්. අම්මලගේ හමුදාවට ගියා. green light. ආයි ගානේ අදුපා. green light. red light. ගයිස් මෙයාලා හිතුවටත් වඩා හොඳට ගේම් එක ප්ලේ කරනවා. මම අවුට් උනේ එක්කෙනයි. දිලිෂ් අපි කට්ටිය මේ විදිහට යමු. අත්අල්ලන් ඉව කට්ටිය. තවඩියක් අත උස්සන්න. නෑ මේ. ඉනාමයන්ගු. ඔයි. ඕම් අච්චි වෙනවා. ඕම් අච්චෝ. ඔයාලා පොඩි කාලේ මේ සෙල්ලම කරලා ඇති යාළුවනේ. මාකෝ පෝලෝ නැත්තම් අයිස් සෝඩ වගේ එක එක නම් කියනවා මේකට. බදුල්ලේ මේ එන දුරේ ඉඳන් ඇවිල්ලා තින්නේ මෙයා. රියල් සල්ලි තියෙන්නේ. රියල් සල්ලි බලන් ඉන්න කවුද වින් කරන්න කියලා. ආවේ යන්නේ ඉතින් කට්ටිය. green light. red light. මේ ඉස්සරේ හුඟ මරන්න ඕනේ මං කලින්. මේ හදිස්සියද? එච්චර හදිස්සිනේ. අර ඒකේ මාරු පොස්ටර් එක හරිද මේ? ඒ නෑ යාව තියමුනේ. අපි මෙයාව තියමු මෙයාට ඉන්න අමාරුයි. අමුවාගේ දින්නවනේ. යාළුවනේ ඔයාලා හිතන ඇති මේ ඩිසිෂන් අපි නිකන් ගන්න කියලා. අද අපි මෙතන තියෙනවා සම්පූර්ණ කන්ට්‍රෝලින් රූම් එකක්. හරිද? කවුරු හරි හෙලවුනොත් මෙතන පේනවා ඔක්කොම. අර ගෑල්ලා මේ හරිම අමාරුවෙන් ඉන්නේ කියලා මට පේනවා මේ වෙලාවේ. මෙයා හරිම අමාරුවෙන් ඉන්නේ. පේනවා ඇති යාළුවනේ කට්ටිය ෆුල් සීරියස් වැඩේට බැහැලා ඉන්නේ. තව විනාඩි 19 තියෙන ටයිම් එක. මහන්සිද? ඈ? ඔයා හරි. ඔයා අවුට් නෑ. හරිද? ඔයා හොඳින් ඉන්නවා. බයෙන් හොඳ හුස්මක් ගන්න. ඊට පස්සේ පොඩි හුස්මක් පාරක් දාන්න. විතර හුස්ම ටිකක් ඇතුළේ හිර වෙනවා. අවුල නැන්නේ. හරි ගැහෙන්න එපා ඉතින්. අවුට් නෑ. ඒතර ගැහුණොත් අවුට් කරන්නේ. අවුට් නෑ. අන්න පිට් කියන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ෆෝන් එක පෙන්න channel එක පෙන්න. channel එක පෙන්න subscribe කරන්න. දැන් දිලිෂ හස්කි ඩාන්සේ දාන්න යන්නේ. ඉක්මනට නටපන් අර වෙලාව යනවා මේ ළමයි. හරි දෙන්නිපා. දැන් පොඩ මාරු වෙනවද මම දැන් බොඩි ගාඩ්. අම්මා බොස්. අම්මාද. red light. අම්මල මොලේ දිනව නේද? හැමෝම එන හොඳ තීක්ෂණ නුවණින් අහගෙන ඉන්න කටින් මොකද්ද කියන්නේ කියලා. green light. red. red. green light. red light. එහෙම අපිට පේනවා යාළුවනේ මෙහාට තව පට්ට පොඩි දුරයි තියෙන්නේ යන්න. ඔය හිතන්නේ මෙතන ඉඳන් ඔයාලට දිනන්න පුළුවන්. විශ්වාසයක් තියෙනවා. ඔබ හොඳින් නේ? කොන්නේ මන්ට ඇවිල්ලා. මෙච්චර සීරියස් එකක් ඇද්දි ඔබ ගහගන්න උඹට පිස්සුද? මට වෙඩි දෙන්න හම්බුන්නේ තව විනාඩි 9යි තියෙන්නේ මෙයාට. මෙයාලගෙන් බාගෙට බාගෙන්ම ඉර ළඟට ඇවිල්ලා ඉන්නේ මේ වෙද්දි. සදීෂ්ගේ මූණ දැක්කාම ඔයාලට කවද මතක් වෙන්නේ තාම? මෙයා මතක් වෙන්නේ. green light. red light. බින්දුවයි 72. ඩවුන් යාළුවනේ. මෙහෙම ඉඳාම පොඩ්ඩක් තාත්තගේ. තානි කපුලෙන් ඉන්න. උඹ හෙල වෙන්න උඹ න්යාතත් උඹ. උඹ මැරෙලා ඉන්නේ.
green light red light අවේ පළවෙනියා ඉන්නවා යාළුවනේ මෙතන මෙයා විනාඩි 5යි අපර 39යි තියෙන්නේ හලෝ කොහොමද අවුලක් නැහැ සේෆ් එකේ ඉන්නේ අර ක්‍රීපි අංකල් කොහෙද ඉන්නේ පිළියන්ද නික සින්දුවක් කිව්වේ ඒ මුහිනා එනවා හිනානම් වෙන්න බෑ ඇයි හිනා වෙන්න බෑ කෙලින් අතර හැට්ටම thank you මේ අර උඩ එන්න දුරක් යන්න තියෙනවනේ අම්මට ඕනේ බා මේ උඹ දැන් මොකද කරන්නේ රිවිල් එකක් සෙට් කරලා දෙන්න ඔබට දීුවක් විනාඩි 4 අතෙන් දුවා ගන්න බෑ 111 අපි අන්තිම යාළුවට දෙනවා යාළුවනේ හයිප් බෑම් එකක් එනර්ජි එක දීලා දුවන්නයි තියෙන්නේ දැන් ඌ පෙරලන් දුවයිද green light red light 144 මම දැක්ක මෙතනින් පයින්නවා මට කන්ට්‍රෝලින් රූම් එක ඩිසිෂන් එකක් දෙන්න නම්බර් 144 අවුල නැහැල්ද මේ වෙද්දි තරඟකාරයෝ 6 දෙනෙක් තරඟ ඉවර කරලා තියෙනවා 3 දෙනෙක් මැරිලා තියෙනවා තව 9 දෙනෙක් ගේම් එකේ ඉන්නවා මේ හැමෝටම දිනුම් ඉර පාස් කරන්න තව විනාඩි 2යි තප්පර 27ක් තමයි තියෙන්නේ green light red light තප්පර 28යි මචං ඔයා ලයින් එක පාගන් ඉන්න ඔයා good ඔයාට ගියයි යමම් බං ගියයි ඇත්තටම දිනලා ඉන්නේ බං තප්පර 10යි තප්පර 9යි තප්පර 8යි green light green light අපි මේ ගේම් එක පටන් ගත්තේ තරඟකාරයෝ 18 දෙනෙක්ගෙන් දැන් අපිත් එක්ක මේ ගේම් එකේ ඉන්නේ තරඟකාරයෝ 15 දෙනයි Congratulations ඔයාලා මේ වෙද්දි 18 දෙනෙක්ගෙන් දැන් 15 දෙනෙක් වෙනකන් ඇවිල්ලා ඉන්නවා. රුපියල් ලක්ෂේ මෙයාලා ගන්නවා කවුරු හරි එක්කෙනෙක් මෙතන. ගේම් එක පටන් ගන්න කලින් ඔයාලට පුළුවන් අර බොක්සස් 4න් අතරම එක වගේ කැමති බොක්ස් එකක් තෝරගෙන ඒ ඉස්සරහින් එක සමානව ගාණක් හිට ගන්න. මේ පෙට්ටිය ඇතුලේ අපි හැඩතල 4ක් ඇඳලා තියෙනවා මොන හැඩතලේ මොන පෙට්ටියද කියලා කවුරුවත් දන්නේ නැහැ හැම පෙට්ටියක්ම එළියෙන් බලද්දි එක වගේ එක සමානව තමයි පේන්නේ Taman තෝරගන්න පෙට්ටියට අදාළ හැඩතලේ තමයි මෙයාලට ගේම් එකේදී හම්බෙන්නේ යාළුවනේ අපේ දැන් මෙයාලා ෂේප් තෝරගෙන තියෙනවා හැඩන්න තෝරගත්තේ කියන්නේ මේ පෙට්ටිය ලස්සන පාට ගන්න නෑ මං හිරුවින්දනේ ලංකාවේ වැඩිම බෞද්ධ විද්‍යා ඒ සාමාර්ථ සමග විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය සමගින් 2028 තියරි නව පන්ති ආරම්භය. මම අනුරාධ පෙරේරා. මම කියලා දෙන්නේ ජීවිතයට ෆිසික්ස්. ඉතින් කට්ටිය 4 දෙනෙක් මේ පෙට්ටිය තෝරගෙන තියෙනවා. තව 4 දෙනෙක් මේ පෙට්ටිය තෝරගෙන තියෙනවා. ඒ වගේම තව 5 දෙනෙක් මෙන්න මේ පෙට්ටිය තෝරගෙන තියෙනවා. අන්තිම පෙට්ටිය තෝරගෙන තියෙන්නේ නම් දෙන්නෙක් විතරයි. මේ හැඩතල වලින් තමයි ඊළඟ ගේම් එක මෙයාලට කොච්චර අමාරු වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉලිෂාර ප්‍රශ්න අහන්න කිව්වද මම බලමු මොනවද අහන්න ප්‍රශ්න කියලා. ඇයිද මේ පෙට්ටිය තෝරගත්තේ? මං 4ට කැමති නෑ ඇයි මේක තෝරගත්තේ? තුනා මගේ ලකි නම්බර් එක ඇයි මේ පෙට්ටිය තෝරගත්තේ? අරකට ගියේ ඒක සෙනගෙන ඉන්න මේක. එහෙම රැල්ලට යන්න එපා. අයිවා ඔයා අර පෙට්ටියම තෝරගන්න උඹ හින්දාද බං? හොරෙන් ගියද? මං ඉන්නද ඇයි මේක තෝරගත්තේ? මේ පෙට්ටියේ අමුතු ඩිසයින් එකක් වගේ මට අර ලක්ෂයාද ගෙනියනවද? ගෙදර? අනිවාර්යයෙන්. දන්නවද හම්බෙන ෂේප්ස් ටික? ත්‍රිකෝණේ කුඩේ රවුම අමාරු මේ මොකද? කුඩේ. දැන් ඔයාලා දෙන්නයි ඉන්නේ හරිද? දැන් එහෙම කියන්න මුන්නියන් අර පරාජය වාරවල ඉන්නේ මචං එහෙම නෙමෙයි මචං මේ ජීවිතේ වුණාම මේ වන්න ඔයාලා දෙන්න ටීම් එකක් විදිහට ඉස්සරහට යන්න සූදානම්ද? අපි කුඩේ ගැත්තට වරදින්නේ වරදින්නේ නැහැ. එහෙමයි. දැන් ඔයාලා බලන්න යන්නේ පෙට්ටිය ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා. දිනේජ පළවෙනි ෂේප් එක රිවීල් කරන්න. මොකද්ද බං කරන්නේ? අයියෝ මහත්තයෝ. ඌ කෑවබන් ඒක. දිලීෂණන් ඒ පාර හැඩතල ටික රිවීල් කරන්න නෙමේ ඔක්කොම කුඩු බට්ටම් කරන්න වගේ යන්නේ. දිලීෂට වැඩක් කිව්වොත් ඔහොමමයි. ඔයා කියන්නේ සර්කල් එක. ලෑස්ති දෙවනි ගමන්න. රිවීල් කරන්න දෙවනි පැට්ටිය. කො? කොයි? මොකක්ද? ත්‍රිකෝණේ තියන්නේ යාළුවනේ. යේ! අරගොල්ලන්ට හම්බුනේ ත්‍රිකෝණේ. ඊට අරගොල්ලන්ට රවුම. ඔයාට මොකද්ද? තියෙන අමාරුම එක මොකද්ද? තියෙන අමාරුම නත්තල් ගස් කොහෙද බං මේකේ? ඒක මොනවද තියෙන්නේ ඉතින් හතරෙන් තව එකයිනේ තියෙන්නේ. අර පොලිමට යන්න උනා නම් කියලා හිතනවා. නෑ ඉතින් තෝරගත්තේ මේකට කැමති හින්දානේ බලමු අමාරුවත් කරන්න දෙයක් නෑ. Okay. All right boys. අපි යනවා අපේ. අපි දිරීෂත් දෙමු යාළුවනේ දැන් පොර වයින් කරලා අතින් ගහන්න කියලාද? පයින් ගහන්න. එපා මේක අනේ ඔබ කඩන්න එපා හිමීට. 1 2
3 මට මේ රෝමරෙන් දිලීෂවයි රෝමන් රේන්ජයි දාලා රෙස්ලින් මැච් එකක් බලන්න කැමති අය මෝඩ දිලීෂ XYZ කියලා කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. යාළුවනේ මෙයාට අම්බ්‍රෙල්ලා එක හම්බුනේ. යාළුවනේ මාර වැඩක් වෙලා තියෙන්නේ. 5 දිනෙකම තෝරගෙන තියෙන්නේ මෙන්න මේ පෙට්ටිය. ඒගොල්ලන්ට ලේසි හැඩතලයක් හම්බ වෙයි කියලා. හැබැයි 5 දෙනාටම හම්බුනේ තියෙන අමාරුම හැඩතලේ කුඩේ. රිවීල් ගන්න ඉලා ෂෙෆ්ටර්. මේ පොඩ්ඩක් ඉන්න බලමු මොකක්ද බලමු හරියන. කට්ස් අරන් එන්න ෂෙෆ් ටික. ඉතින් අපේ කට්ටිය තම තමන්ට අදාළ හැඩතලේ තියෙන බිස්කට් එකක් හැමෝටම දුන්නා යාළුවනේ. අපේ දෙවනි ගේම් එක තමයි හනිකොම්. මේ හැම පෙට්ටියක් ඇතුළෙම සීනි වලින් හදපු බිස්කට් එකක් තියෙනවා. ඒ හැම බිස්කට් එකකම තමන් කලින් තෝරගත්ත හැඩතලේ ඇඳලා තියෙනවා. මෙයාලට තියෙන්නේ විනාඩි 10ක් ඇතුළත මෙන්න මේ ඉදිකටුවෙන් හැඩතලේ වෙන් කරගෙන පෙන්නන්න. බැරි වෙලා හරි බිස්කට් එක කැඩුනොත් එයා මැරෙනවා. බැරි වෙලා හරි හැඩතලේ ආවේ නැත්තම් මැද්දෙන් කඩාගත්තොත් අවුට් නෙමෙයි. දෙවනි ගේම් එක මේ දැන් පටන් ගන්නවා. ඔයාලට පුළුවන් වැඩ ස්ටාර්ට් කරන්න. අන්න පුළුවන්ද? අන්න පුළුවන්නේ? හැබැයි කොට්ටෝ කෑවුන්නේ දානෝ සූක්ෂම ලෙස රවුම ගන්නවා. නියමයි ඔයා චිත්‍රපට කරේ. ඉතින් ගයිස් මේ ආල් තියෙන විනාඩි 10යි විනාඩි 10 ඇතුළත මෙයාලා මේක කරගත්තේ නැත්නම් මෙයාලා වෙඩි කාලා මැරෙනවා. හරිද? මට ගන්න දැන් ඉල යන්න. කොහෙද ඉස්කෝලේ? මාත්‍යෝ අයියෝ. එලගිරිනේ. හරි එයා දාපන් මේක. එලගිරි. ටිකෝනේ තව එකක් හරි නියමයි විනාඩි 8ක් තියෙනවා. ඒක නම් ගොඩේ මචං පොඩ්ඩක් කේස්. මචං මේ යන් නැගිටු. අම්මඩ ඉවරයි. මේකට 10ක් දෙන්න අම්මඩ ඉවරයි. එයත් ඉවරයි. විනාඩි 7ක් තියෙනවා. කොල්ල කරේ අයියෝ. මේක නම් ගන්න දෙයක් නැහැ. මේ උඹ මේක ලෙව කාලානේ. මේ මූ කඩා ගන්න. ආපෝ මේන් කලාගෙන ඉරුණා. කොටුවක් හදා ගන්න බෑ. ෆොටෝ ගන්න. අයියෝ. මේවද වැඩ කියන්නේ අප්පා. ඕකේ. ඒ විදිහ 6 දෙනෙක් ඉතුරුලා ඉන්නවා. ගේම ගහන්න මෙයා වෙන ලයින් එකක් ගහන්න. ලයිට් එකක් තියන් ඉන්නේ. බලන්න මේකට මේ මම්බල මේ ගාන්න කපන්නේ කොහොමද කියලා. අමාරුයි කියලා කිව්වට කොල්ලෝ ගේම අතරින් නෑ යාළුවනේ. උඩෙත් හදන ගමන් ඉන්නේ ලස්සනට. තව විනාඩි 4යි තව. ගැඩුණා. අයියෝ. අන්තිම ටික. ඒක බයයි. එනේ ASMR සවුන්ඩ් එක කරන යාළුවනේ මූණියක් අරගෙන හාරනවා වගේ. ටක් ගාව. ආමුකට කුඩේ හම්බෙලා තියෙන්නේ. උඹ ඔහොම හාරලා උඹ හිතන් ඉන්නේ තව විනාඩි 5යි තියෙන්නේ බං. මේ මොන මගුලක්ද ගන්න නැගිටපන්කෝ. නැගිටපන්. අනේ. අයියෝ. විනාඩි දෙකක් යන බල ලොකු කාලයක් අද හිටන් උඹට සාමාන්‍ය උඹ එදිනදා කරන වැඩක් කියවංගෝ. උඹ එදිනදා කරන වැඩක් නැද්ද එහෙම? මලක් කඩන්න කොච්චර යනවද? ගාසි. විනාඩි දෙකක් ඇතුළත පුළුවන් නේ බං. ඒතකොට හිතංගෝ මල් කීයක් කඩන්න වෙලා තියෙනවද උඹට නේ? ඉතින් ආතල්ද උඹට. නම්බර එක කියන්න. ඕකේ. අඩෝ මචං ඔබට මේ 3යි 2යි කෙලගාලා කක්කි කරගත්තත් වැඩ ඉවසලා එහෙම තියාගත්තා. හරි. ඒක මට ආවා ආධිකරණයෙන්. ඊට වඩා කුඩයක් ඊට වඩා අමාරුයි කියලා. මුට නිකන් අර අසරණකමට උදව් ගන්න නැත්නම් මූණිය. නෑ. අපේ ෆයිනල් ඩිසිෂන් එක මෙයා ඊළඟ අවුටට යන්න පුළුවන් මෙයා.
ගයිස් මේ ගේම් එක නම් ගොඩක් ත්‍රීව්‍ය විදියට ගියා. සමහරු ලේසි වුණ කොටුවේ හැඩතලෙත් කඩාගත්තා. එක්කෙනෙක් කොහොම හරි අමාරුම හැඩතලේ වුණ කුඩෙත් හදාගත්තා. අන්තිමේ කට්ටිය වින් කරේ මෙන්න මෙහෙමයි. ඉතින් මේ වෙනකං ආව කට්ටියගෙන් ඔයා කැමතිම තරංකාරයාගේ නම්බර් එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. අපි බලමු කවුද වින් කරන නම්බර් එක මුලින්ම ගෙස් කරන්න කියලා. තරගේ පරංගත් දීටියේ 15 දෙනයි දැන් ඉන්නේ 1 2 3 4 5 6 7 8 9යි 9 දෙනයි භාගයක්ම අවුට් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් එක්කෙනෙක් තමයි අපේ ෆයිනල් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක වෙන රුපියල් ලක්ෂයක් අද ගෙදර අරන් යන්නේ. ඔයා වෙන්න පුළුවන්, ඔයා වෙන්න පුළුවන්, ඔයා වෙන්නත් පුළුවන්. හැබැයි ලක්ෂය හම්බෙන්නේ එක්කෙනාටයි. මං ගාව තියෙනවා මෙතන රුපියල් 2000. මේ 2000 වෙනුවෙන් ගේම් එකෙන් අයින් වෙන්න පුළුවන් ද කාට හරි. 2000 අරන් ඔයාට පුළුවන් ගෙදර යන්න. 2000ක් තියෙනවා. ලක්ෂය හම්බෙන්නේ එක්කෙනාටයි. හම්බුනොත් ලක්ෂේ නැත්තම් කීයක්වත් නැහැ. රුපියල් 4000ක් වෙනුවෙන් ගේම් එකෙන් අයින් වෙන්න පුළුවන්. 4000ක් තියෙනවා. ලක්ෂය හම්බෙන්නේ එක්කෙනාටයි. මදි තව මදි හැබැයි ලක්ෂෙත් නැතුව ගියොත් ඒ කමන්නේ සහභාගීත්වය දෙක මොකද කියන්නේ 4000ක් තියෙනවා සම්තින් යාළුවනේ මෙයාලා යන්නේ නැහැ නේ මං ගාව තියෙනවා මෙතන රුපියල් 6000ක් වෙනුවෙන් ගේම් එකෙන් අයින් වෙන්න පුළුවන්ද කාට හරි ලක්ෂය හම්බෙන්නේ එක්කෙනාටයි 6000ක් හරි දැන් දෙනවා අරගෙන යන්න පුළුවන් අපිත් එක්ක කලින් ඕන තරම් මේ වගේ අපි ගේම්ස් කරලා තියෙනවා ප්ලේයර්ස්ලා 20 30 පටන් ගත්තට අන්තිමේ එක්කෙනාටයි හම්බෙන්නේ හරිද හැබැයි ඔයාලට මම chance එකක් දීලා තියෙනවා 2000 4000 6000ක් තියෙනවා 6000 ගන්න කවුත් කැමතිද නැනේ මගේ අන්තිම ඔෆර් එක රුපියල් 10000ක් තියෙනවා මේක වෙනුවෙන් ගේම් එකෙන් දැන් දෙනවා කාට හරි පුළුවන් ගේම් එකෙන් ගන්න සීරියස් පට්ට සීරියස් පොයින්ට් එකක් එක්ක ලක්ෂේ නැත්තම් 10000 නැතුව ගියොත් මුකුත් නැහැ මචං මොකද හිතන්නේ හොඳ පොයින්ට් එකක් 10000ක් හරිද මේ 10000ක් තියෙනවා එක්ක ලක්ෂේ මොකද හිතන්නේ දෙන්න 10000ක් තියෙනවා 10000ක් කරන් අයින් වෙන්න පිරිමි ළමයි එක්ක පුළුවන් වේද try කරමු නිකන් බලන්න මේක කොච්චර බරද කියලා 10000 ෆීල් වෙනවා 10000 නේ මෙයාලා මාර මිනිස්සුනේ අප්පා මොකද කියන්නේ 10000 රියල් සල්ලි වඩා දේවල් මට දැන් මේ පැය ගන්නට හම්බුණා ලංකාව වටේ මේ යාළුවෝ හම්බුණා මේ 10000 ඔයාම තියාගන්න 10000 එපා කාඩ 10000 එපා මේ 10000 අන්තිම පාට අහන්නේ ලක්ෂය හම්බෙන්නේ එක්කෙනාටයි ෆයිනල් ඩිසිෂන් එක මොකද කියන්නේ ෆයිනල්ම ඩිසිෂන් එක හොඳට කල්පනා කරලා කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ ගේම් එකට යන විදිය ෂුවර් ෂුවර් මචං රුපියල් 10000 මේ බලන්න සල්ලි මේ ඕකේ අපි මේ ගේන්නේ අපේ කලින් ගේම් එකෙන් අවුට් වුණ කට්ටිය අපේ ඊළඟ ගේම් එකට අපිට කට්ටියව ටීම් දෙකකට බෙදා ගන්න ඕනේ මේගොල්ලෝ කවුරුවත් අයින් වෙන්නේ නැහැ කියපු හින්දා අපි හදන්නේ කලින් ගේම් එකේ මැරුණ කෙනෙක්ට හපව පණ දෙන්න ඒ කෙනාව තෝරගන්න මම පොඩි ඡන්දයක් තියෙනවා තරංකාරයෙන්ට පුළුවන් තමන් කැමති කෙනාගේ නම්බර් එක මෙන්න මේ කොලේ මට ලියලා දෙන්න වැඩිම ඡන්ද ගන්න කෙනාව අපි හපව ගේම් එකට අරගන්නවා කැමති ස්ටුඩියෝ ලියන්න කැමති කෙනෙක්ගේ නම්බර් එක ලියලා මට දෙන්න අන්තිම වෙනකම් බලන්න අපි ආයේ පණ දෙන කෙනාම ලක්ෂය අරන් යයිද කියලා කාටවත් කියන්න බෑ මොකද ඉස්සරහට එන ගේම්ස් ටික ගොඩක් තීරණාත්මකයි ඕකේ නෙක්ස්ට් යාළුවා ගනීද ඕකේ අම්මට සිරි මොකද හිතන්නේ chance යන්නේ යාළුවා රුපියල් 10000ක් මිස් කරගෙන තමයි ඔයාලා වෙනුවෙන් මේ තීරණය දෙන්නේ. අර එයා 144. මෙයා 0.31. 0.80ට 0.64. 0.69 199. මොකද හිතන්නේ? කට්ටියම ලිව. ඕකේ. අපි බලමු මේකේ තීරණය මොකක්ද වෙන්නේ කියලා. මේකේ වෝට් එක මට බලලා දෙන්න. ලංකාව වටේ මේ යාළුවෝ හම්බුණා ඒක මොකක් වෙද දෙයක් ඉතින් අපි එතනින් හොඳයි කියලා හිතන ගැට තිබ්බා ඌ මාත් එක්ක ඉස්ලා හිටියා රියක් කළා අනිත් ඒවනුත් තවුලන්නේ නැහැ කේස් යන්නේ ඒක ඕකම එයාටම ලිව්වේ. එයා හොඳයි කියලා හිතනවා එයා ඔබ පරද්දල ලක්ෂය අරගත්තොත් සමහර විට එහෙම දන්නේ නැහැ ඒත් මම ලියපු එක්කෙනා හොඳයි කියලා හිතනවා ඇයි කාටද ලිව්වේ? යාළුවෙක්ට තමයි ලිවිද ඔක්කොම යාළුවෝ මම කියන්නේ මැද්දෙක් කෙනාටද කෙරවල එක්කෙනාටද? ඔයා ඔක්කොගේ මෙක්කෙනෙක් තමයි එයා ලක්ෂය ගත්තොත් ඔයාටත් තොරෙන්. අවුලන්නේ නැහැ ඉතින් මේක තරංග යන්නේ ඉතින් දිනෙන්න පෙරදෙන දෙකම පුළුවන් ඒ වුණාට ලොකු chance එකක් තමයි පයින් ගෙවිවලා. ලිව්වයි දෙවනි ගේම් එකෙන් තුන්වෙනි ගේම් එකට යන්න ඔයාලා එක්කෙන්ට මෙයාලා chance එකක් දීලා තියෙනවා. ඔයාලගෙන් යන්න පුළුවන්. රුපියල් ලක්ෂයක් තියෙනවා කෑෂ් ප්‍රයිස් එකද? රුපියල් ලක්ෂයක් කියන්නේ ලොකු ගාණක් මේ කාලේ. එතකොට යාළුවව ගත්ත වෙනුවෙන් යාළුවා ලක්ෂය අරන් බ්ලොක් කරලා දාන්නත් පුළුවන්. මෙයාලා chance එකක් දීලා තියෙනවා ඔයාලගෙන්. බින්දුව 88ට chance එකක් දීලා තියෙනවා ආයෙ තරගෙට එන්න.
නියමයි 10 දෙනෙක් ඉන්නවා. අපේ ඊළඟ ගේම් එකට මෙයාලා සිද්ධ වෙනවා යාළුවනේ ටීම් දෙකකට බෙදෙන්න. මම ඔයාලට විනාඩියක් දෙන්නම්. පටස් ගාලා ටීම් දෙකකට බෙදෙන්න. ඉක්මනට වෙන්න බොයිස්. ගෙම්මනේ නියමයි කට්ටිය 5 දෙනා ගානේ ටීම් දෙකකට බෙදුණා යාළුවනේ. 1 2 3 4 5. ඇයි ගෑල්ලා මේක ගත්ත අයින් කළා දාන්න. ගෑල්ලා මේ තිරි වැඩක් නැහැ. පොඩි වෙනසක්. මූ බලන්න. නෑ 4 5 යාළුවෝ කලින් අඳුරනවා. අද අඳුරේ. අද උදේ ඉඳන් ගමන අඳුරා. ගාඩ්ස් මෙයාලගේ ඇස් බඳින්න. ගාඩ්ස් කට්ටිය අරන්. කට්ටිය එනවා ඔයාලගේ ඇස් අරින්න. බලන්න කොහෙද ඉන්නේ කවුද ඉන්නේ කියලා. කවුද ඉන්නේ? දන්නවද? මේ තියෙන අපේ ඊළඟ ගේම් එක. මෙතන තියෙනවා අපි ගෙනල්ලා ඔයාලට කප්ස් 2000. ඔයාලට තියෙන්නේ මේ කප්ස් 2000 පාවිච්චි කරලා හදන්න පුළුවන් උස්සම ටව එක අපිට හදලා පෙන්නන්න. ඔයාලා ටීම් දෙකක් විදියට ඉන්නේ. උස්සම ටව එක හදන එක්කෙනා තමයි ඊළඟ රවුන්ඩ් එකට යන්නේ. ඉතින් යාළුවනේ කප් මෙච්චර ගාණක් බැලන්ස් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හරිම ප්ලෑන් එකකට උපරිම ස්ටැබිලිටි එකක් එන්න P6 පාවිච්චි කරලා කරන්න ඕනේ වැඩක් මේක. අපිට පුළුවන් වුණා P6 කිව්වහම ලංකාවටම මතක් වෙන එකම කෙනාව මෙතනට ගෙනල්ලා ඔයාලට හෙල්ප් එකක් දෙන්න. මේ ඉන්නේ ලංකාවේ විශිෂ්ටම P6 ගුරුවරයා අපේ අනුරාධ සර් ඔයාලට කියලා දෙයි කොහොමද මේ වැඩේ ඔයාලා ලේසියෙන්ම ගොඩ දාගන්නේ කියලා. දැන් ඔයාලට තියෙන්නේ කප්ස් බැලන්ස් කරන එක මේ ගේම් එක විදිහට. දැන් කප්ස් බැලන්ස් කරනවා ගියාම පළවෙනිට මුලින්ම අපිට හිතෙන්නේ අර කප්ස් ටික අර නිකන් 2D විදිහට ඒ කියන්නේ මෙන්න මෙහෙම කරොත් බැලන්ස් වෙයි කියලා තමයි මුලින්ම හිතෙන්නේ. හරි කොහොම කරොත් බැලන්ස් වෙනවා සහ උසර ගන්නත් පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ මෙතන කප්ස් එක කණ්ඩායමට කප්ස් 1000ක් විතර පාවිච්චි කරන්න වෙයි. ඒතර ඒ වගේ ලොකු ප්‍රමාණයක් පාවිච්චි කරද්දී අර උසම ටවර් එකට යද්දී මේ වගේ ස්ට්‍රක්චර් එකක් අපිට මේ තැනත් එක්ක එච්චර හරියන්නේ නැහැ. මේ එක කප් එකක් උඩ එක කප් එකක් තමයි හැම වෙලාවෙම තියෙන්නේ. ඒක දිගට උසර යනකොට අඩි 3-4ක් යනවා කියන්නකො. අන්තිමට අපිට හරියටම මේක හරිම ගෙලින් එන්නේ නැති නිසා අන්තිමට චුට්ට මෙහාට වෙලා හරි කොහොම හරි වෙලා චුට්ටක් එහා මෙහා වුණොත් මේ විදිහට පෙරලිලා වැටෙනවා. ඕකේ බොයිස් දැන් අපේ සර් කට්ටියට කියලා දෙනවා කොහොමද මේ කප්ස් ටික බැලන්ස් කරන්න කියලා. මේක අපේ ගේම් එකේ තියෙන තීරණාත්මකම ඒ මැකර්ද මොකද 5 දෙනෙක් එකපාර අවුට් වෙන්න යන්නේ. ඒතර සාමාන්‍යයෙන් හොඳම ක්‍රමේ මේක උනාට මෙතනදී හොඳම ක්‍රමේ මේක වෙන්නේ නැහැ. මේක තමයි පළවෙනි කාරණා. ගුරුත්ව කේන්දරේ පල්ලෙහාට ගන්න එක. දෙවෙනි එක තමයි මේක සෑහෙන්න උසර වදිනවා. මේවා පේපර් කප්ස් නෙමෙයි. මේවා ප්ලාස්ටික් කප්ස්. ඒතර ප්ලාස්ටික් කප්ස් කියන්නේ සාමාන්‍යයෙන් මේක උඩට හැදුවට පස්සේ අන්තිමට යටම තියෙන කට්ටියට වැඩිපුර බරක් එනවා. ඔය බරත් එක්ක මේ කප් එක මෙහෙම නැමෙන්න පුළුවන්. මෙහෙම නැමුණොත් එක සැරයක් නැමිච්ච එකම මුළු ස්ට්‍රක්චර් එකම ඉවරයි. P6 කරලා මුළු ලංකාවෙම වැඩිම ඒ සාමර්ථ්‍ය ප්‍රමාණයක් තියෙන අපේ අනුරාධ සර්ගේ ක්ලාස් එකේ මුළු ලංකාවෙම P6 වලින් A වලින් 4න් එකක්. ඒ තමයි තනි පන්තියක වැඩිම P6 A අහුරු ගාන. කල්පනා කරලා පල්ලෙහාම ලේයර්ස් වල පල්ලෙහාම දාන බේස් එකේ කප්ස් දෙක ගන්න දාන්න. මොකද මෙතන ඕන තරම් කප්ස් තියෙනවා. මෙතන වල කප්ස් මදි වෙන්නේ නැහැ. මෙහෙම කරලා දාන්න සමහරලාට වාසිදායක වෙන්න පුළුවන්. අනුරාධ පෙරේරා කියන්නේ ලංකාවේ වැඩිම ළමයි ගානක් ඉංජිනේරින් මෙඩිකල් යවන P6 ගුරුවරයා. මේක ඔයාලා හිතන જાතියේ නිකන් ක්ලාස් එකක් නෙවෙයි. තුන්වෙනි එක. ඔයාලා මේකට විනාඩි 30ක් විතර වලට හම්බෙලා තියෙනවා. විනාඩි 20ක් විතර ඇදී වලට දාඩිය දාන්න පුළුවන්. දාඩිය දැම්මොත් මොන සමතුලිතතාවයේ තිබ්බට නැහැ. මේ කප්ස් වල පොඩි හරි දහඩිය පාරක් තිබුණොත් වතුර පාරක් තිබ්බොත් සමතුලිතතාවය කොහොමද? දර්ශනය නැතිලා මේක ඉස්සලා වැටෙන්න පුළුවන්. මම පර්සනලි සර්ගේ ක්ලාස් වලට ගිහින් බලපුවාම සර් උගන්වන විදිය මාරම් විදියට ජෙන්සි අපිට ගැලපෙනවා. දර්ශනය නැති වෙලා ඉස්සලා වැටුනොත් මොන ස්ට්‍රක්චර් එකක් වුණත් වැටෙනවා. ඒ නිසා ඒක ගැනත් කල්පනාවෙන් ඉන්න ඕනේ. තුන්වෙනි එක තමයි දර්ශනය. අන්තිම කාරණාව තමයි හැම වෙලාවෙම වස්තුවක සමතුලිතතාවය කියන්නේ මේ වගේ හැඩයක් අපිට බිම තියලා බැලන්ස් කරන්න අමාරු වුණාට මේ වගේ හැඩයක් බිම තියලා බැලන්ස් කරන්න පුළුවන්. ලංකාවේ වැඩිම යහුරු වැඩිම රෑන්කින් තියනවා වගේම සබ්ජෙක්ට් එක මාරම ආසාවෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ක්ලාස් එකක් තමයි මේක. ස්කල් වගේම සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. පුළුවන් තරම් ඔයා උත්සාහ කරන්න ඕනේ යට ලොකුවට උඩට එන්න හීනි වෙන්න ඊට පස්සේ පුළුවන් තරම් සමමිතික ව්‍යුහයක් හදාගන්න. ඔන්ලයින් සිස්ටම් පවා මාරම ඉම්ප්‍රූව්. සම්මිතික නොවුනොත් වෙන සිද්ධ වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් එක පැත්තකට බර වෙලා වැඩෙන්නත් පුළුවන්. අනිත් එක සමමිතික වුණොත් තමයි හැම පල්ලෙහා තියෙන හැම කප් එකකටම සමාන උඩ කට්ටියක බර දරා ගන්න පුළුවන්. සමමිතික හැඩයක් නොවුනොත් එක පැත්තකට බර වැඩි වෙනවා. ඒ පැත්තෙන් නැමෙන්න පුළුවන්. ඔයාලා කවදා හරි ෆිසික්ස් ක්ලාස් එකකට යනවා නම් ඔයාලා යන්න ඕනේ එකම ක්ලාස් එක තමයි අනුරාධ සර්ගේ ක්ලාස් එක. කාරණා හතරයි හැඩය තෝරා ගැනීම, ගුරුත්ව කේන්දරේ පල්ලෙහාට ගන්න, දර්ශනය ගැන හිතන්න, සමමිතිකත්වය ආරක්ෂා කරගන්න මේක. මොකද මේක ලොකු වැඩක්. මොලේ කල්පනා කරලා වැඩේ කරන්න. මොකද දැන් සර් කට්ටිය අවශ්‍ය දේවල් කියලා දෙන්නේ. සර්ව ගෙනල්ලා හැමෝටම තේරෙන විදියට මුලින්ම හෙල්ප් එක දුන්නා. දැන් බලමු කට්ටිය කොහොමද මේක කරන්න කියලා. රූල්ස් නෑ ගේම් එකේ තියෙන්නේ එකම එක රූල් එකයි. ඔයාලට පුළුවන් එක කප් එකක් තමයි අතේ තියාගන්න පුළුවන්. හැමතිස්සෙම කප්ස් ගොඩක් ගන්න බෑ. එක කප් එකක් තිබ්බට පස්සේ තමයි අනිත් කප් එක හදන්න ඕන. ඔයාලා මෙතන හදන්න. ඔයාලා මෙතන හදන්න. එහෙනම් 3 2 1 ගේම් ස්ටාර්ට් කරන්න.
එක්කෙනෙක් ගොඩක් ගන්න බෑ එකපාර එකයි ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක පේන තරම් ලේසි වැඩක් නෙමේ. මේක කොච්චර උසර හැදුවත් අන්තිම මොහොතේදී එක කප් එකකට හරි කාගේ හරි අතක් වැදුනොත් මුළු ටවර් එකම කුඩු පට්ටම් වෙනවා. මේ කප්ස් හරිම සැහැල්ලුයි. ඒක නිසා මේවා හුලඟ යන්නත් පුළුවන්. කොච්චර කරත් අන්තිම විනාඩියේ වුණත් මේක දිනන ටීම් එක වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු මේ චැලෙන්ජ් එකට මේ ටීම් දෙක කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඔයාලගේ ටයිම් එක මෙතන යනවා. ඇය භාගයේ තියෙන යාළුවනේ වැඩේට කට්ටිය කප්ස් ටික ගන්නවා. දැන් ඔයාලා ඉන්නේ කප්ස් කොහොමද ඉවර වෙන්නේ කියලා නේද? බලමු කොහොම වේද කියලා වැඩේ. දැන් හිතන්නේ කවුරු දිනයි තාම මුකුත් තාම කියන්න බෑ. දිනීෂ කප් ටවර් එකක් හදලා නැන්නේ මොකද හිතන්නේ මොන ටවර් එක කුඩු වෙයිද? මං හිතනවා මගේ ටීම් එක ගහනවා. උඹ මේ ටීම් එකට සපෝට්. ගාන නාරගේ අරු දානවනේ. දිනීෂ අරගෙන හරි හරි. ඔයාලා සපෝට් එකට අපේ සදීෂ් ඉන්නවා. මොකද හිතන්නේ දැන් මොකක්ද තව කියන්න තියෙන්නේ? පළවෙනි දේ තමයි මේගොල්ලෝ තීරණය කරන්න ඕනේ මේගොල්ලෝ මොන මුලින්ම මෙතන තියෙන කප්ස් ගානත් එක දල වශයෙන් ගානක් හදලා තීරණය කරන්න ඕනේ මේගොල්ලෝ මොන හැඩයටද හදන්නේ කියලා. මුලින් නම් යම් එකක් පටන් අරගෙන පස්සේ මේකේ ඒස් එක ලොකු කරන්න බෑනේ. ඒක මේ මයි ටීම් එක. එලගිරි ටීම් එක මුලින්ම හදාගෙන තියෙන අර සැබොඩාජ් කරන්න ඔගේ පුළුවන් නම් පයින් පාරක් ගහන්න එන්න ඕනේ. ඉතින් තට්ටු දෙකක් හදලා තියෙනවා හරිද? යට තට්ටුවට කප්ස් මං හිතන්නේ පාවිච්චි කරලා තියෙනවා. දෙක. මොකද්ද වල මේ කරන්නේ? මං කිව්වේ බං උස ටවර් එකක් හදන්න මුම් මෙතන බං මේ සිමෙන්ති දාලා බේස් ගාලා ගොඩ නැගිලි හදනවානේ. යාළුවනේ මේ ටවර් එකක් හදන්න ඕනේ. මේ තියෙන ඔයාලට දිනගන්න රුපියල් ලක්ෂය හරිද? නියමයි යාළුවනේ. නියමයි. ඔයා කලින් ඔය වගේ කප් සීන් කරලා තියෙනවද? මෙතන සර්කීපු සිස්ටම් එක අපි දන්නවා. මෙයාලා හොඳයි කියලා මම හිතනවා දැනට. මොකද මෙයාලට ප්ලෑන් එකක් තියෙනවා. මෙයාලා දිනනවා. මිනි කැප්ෂන් අපේ පාටනේ මේ කහ පාටයි මේ පාටයි ලස්සනනේ. අල්ලන්න. අපෝ උඹේ ඔළුවවත් බැලන්ස් කරගන්න බැරි. උඹ කොහෙද ටවර් හදන්නේ? දැන් කියලා දෙනවා 300. දැන් 200. අනේ පාලයන් බව්. යාළුවනේ මෙයාලගේ පෙරළුණා කප් ටික පෙරළුණා කලබල වෙන්න එපා හිමින් හදන්න හරිද කවුද නායකයා මම තමයි කන්සෙප්ට් එක කිව්වේ. ඔයාලා කලින් ඉඳන් යාළුවෝද කට්ටිය දැන් අඳුරගත්තේ මේ වෙලාවේ අඳුරගෙන දැන් ගේම ගහන්න යන්නේ නේ 1යි 2යි 3යි 4යි පස්වෙනි එකේ එකක් තියෙනවා හරිද ඕ අමෝයි. මේ ටීම් එක නම් එක දිගට කප් ටික පෙරලා ගන්නවා යාළුවනේ. අනිත් ටීම් එක නම් වැඩේ කරගෙන යනවා තාම. මතකනේ සර් කිව්වා මේක හරිම ඉවසීමෙන් කරන්න ඕන සෙල්ලමක්. හැබැයි අන්තිම මොහොත වෙනකන් අපිට කියන්න බෑ කවුරු දිනයිද කියලා. බොයිස් come on boys යාළුවනේ මෙයාලා හැම වෙලේම කඩා ගන්නවා හරිද මං දන්නේ නැහැ ඉතින් ඒක මේ ඇයි ඔයාලා හැමතිස්සෙම කඩා ගන්නේ අයින් කරනවා මෙන්න මෙයාලා ප්ලෑන් එක වෙනස් කරන ගමන් ඉන්නේ මෙයාලා සම්පූර්ණ ආයේ මුලින් ඉඳන් වැඩ යන්න යන්නේ මම දැන් තව කප් 1000ක් නම් මෙතන ඊසිම තියෙනවා යාළුවනේ තාම කප් 500ක් වගේ තමයි මෙතන දෙගොල්ලෝ අරන් තියෙන්නේ හරිද මේ ඔයා හිතන්නේ දැන් ටීම් එකේ දිනයිද ඕ මෙන්න මෙයා වට්ටගෙන එනවා යාළුවනේ වට්ටගෙන එනවා කප්පයක් වැටුණා එතන දැන් හරි අමාරුයි තේරුම් ගන්න මං හිතන්නේ කොල්ලෝ ටික මම ස්ටේජ් එකට අරන් ආවා අම්මට සිරි ගැම්ම. අර මෙයා කරස්සා. අර ගැල්ලම මේ වෙද්දි එක ටීම් එකක් සෑහෙන්න උසක තව එකක් හදලා තියෙන්නේ. ඒ වුණාට අනිත් ටීම් එක නම් තාම හරියම ප්ලෑන් එකක් නැතුව එක දේවල් try කරන ගමන් ඉන්නේ. හැබැයි බලාගෙන ඉන්න අන්තිම වෙනකන් කියන්න බෑ මේක ඕනම වෙලාවකදී බිමට වැටෙන්න පුළුවන්. කල අනිත් පැත්තක් හදාගෙන යනවා. ඒක වෙනම ස්ට්‍රක්චර් එකකට හදිසියෙවත් මේකට මොකක් හරි වුණොත් අරකාරී දිනවා. ඔව් ඔයාලට පේනවා ඇති මේ ටීම් එක තව ටවර් එකක් හදන ගමන් ඉන්නේ මේ පැත්තෙන් යාළුවනේ. බැරි වෙලා හරි අර ටවර් එක කැඩුනොත් මෙයාලට මේක ඉතුරු වෙනවලු. ඒක නම් බුද්ධිමත් තීරණයක්. කවුරුත් දඟලන්න එපා. ගොඩට දඟලුවොත් කියන්නේ. ඔව් දැන් මෙයා මේක තිබ්බේ. ඇදෙට යන්නේ. පොඩි ලාම් කරමු. දැන් මේ දැන් ඔයා යාළුවනේ මට වෙනවා මේක දැන් අඩි 4 පැනලා නේද අඩි 4 පැනලා තියෙන්නේ වව් ඒක ලස්සනයි ඔයාගේ අතින් කප් එක වැටුනොත් මොකද කරන්නේ අපේ ගර්ල් ළඟ තියෙන දුවගෙන යනවා කට්ටිය වැඩ කලින් විනාඩි 5යි මෙයාලගේ ප්ලෑන් එක වෙනස් කරලා තියෙනවා මචං මෙහෙමයි මේ මොකද්ද ඔය කරන්න යන්නේ අපිට රුල් නැද්ද මේ අපේ කුළු ඔව් හරි මම කිව්වේ ටවර් එකක් හදන්න විතරයි ඔන්න සර් කිව්වා වගේම මෙයාලගේ වැඩිපුර හදපු ටවර් එක කැඩුනා. මොකද මේක එකක් උඩ එකක් තියලා තමයි මෙයාලා හදලා තියෙන්නේ. ඔයා දැන් ෂුවර් 100ක් කියනවා ඒක හදන්න බෑ. ඔයා මේක තමයි දිනන්නේ කියලා 100%. ඔයාලා දිනනවා. තව විනාඩි 3යි තියෙන්නේ. එක ටීම් එකක් උස ටවර් එකක් හදලා තියෙන්නේ මේ වෙද්දී. ඒ වුණාට මේ ටීම් එක නම් ආයෙ මුලින් ඉඳන් හදනවා වගේ.
අපි හිතපුවත් නැති විදිහේ වැඩක් මෙන්න අන්තිම මොහොතේ කරනවා. බලාගෙන ඉන්න තාම කියන්න බෑ කවුරු දිනයිද කියලා. යාළුවනේ ඔයාලට පේනවාද දැන් මෙතන ටවර් එක තියෙනවා. අපේ මෙතන ටවර් එක තියෙනවා. තාම හිතා ගන්න බෑ කවුද දිනන්නේ කියලා. අර කප් ටවර් එක හදලා ඉවරයි මෙයාලා. මේ කප් ටවර් එක අපි හිතපුවත් නැති ප්ලෑන් එකකට යනවා. ඒනොට අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. let's see. මේ මුං එක හිටිනවා. මුං එක හිටිනවා. 10යි 9යි 8යි 7යි 5යි 4යි 3යි 2යි 1යි අතාරින්න කට්ටියම අතාරින්න අතෑරලා තප්පර පහක් තියෙනවා ඕන අතාරින්න 1 2 3 1යි 2යි 3යි 4යි 5යි මේ ටීම් එකේ රුපියල් ලක්ෂ ගන්න අපේ ඊගාව ගේම් එකට යනවා. අපේ මේ ගේම් එකෙන් තරංකාරයෝ 5 දෙනෙක් අවුට් වෙනවා. ඉතුරු 5 දෙනා ඊළඟ ගේම් එකට යනවා. ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඔව් අපි කලින් ගේම් එකේ ටීම් එක තමයි ඉතුරු වෙලා. දිනන්නම කියලා බලාගෙන නෙමෙයි ආවේ අවුලක් නැහැ. පොඩි අයිඩියා එකක් තියෙනවා මට ගිටාරයක් ගන්න. ඔව්. ඊට පස්සේ ගිටාර එකක් අරගෙන සල්ලි ඉතුරු වුණොත් වේගයක් ගන්න පොඩි අයිඩියාවක් තියෙනවා බලමු. අනිවාර්යයෙන් කොන් තමයි දිනන්නේ. තේනවනේ අංකේ. එක. තරග හොඳයි. තරගයක් තිබ්බා. තුන්වෙනි ගේම හිතන්න තිබ්බා. ෆෝන් එකක් ගන්න තමයි බලන්න මට තාම ෆෝන් එක ගන්න. මේ දින්නේ අපේ 4 වෙනි ගේම් එක යාළුවනේ. ඔයාලා මතක ඇති අපි උදේ පටන් ගද්දි මෙතන හිටියා 18 දෙනෙක්. දැන් ඉන්නේ 1යි 2යි 3යි 4යි 5යි. හරිද? 5 දෙනෙක් වෙනකන් ඇවිල්ලා තියෙනවා. මට පේනවා කට්ටියගේ මූණවල දැක්කම රුපියල් ලක්ෂ ගන්න බලාගෙන ඉන්න කට්ටියම අර ඈතින් කොඩි ගහලා තියෙන හැම පෙට්ටියක් ඇතුළෙම යතුරුක් ඇතුළට දාලා තියෙනවා අපි. ඒ පෙට්ටි වලින් තියෙන යතුරු දෙකකට විතරයි අර දොරවල් දෙක අරින්න පුළුවන්. ඔයාලට තියෙන දුවගෙන ගිහිල්ලා මුලින්ම දොරවල් දෙක අරගන්න. මුලින්ම දොරවල් දෙක අරන් දෙන්නට විතරයි අද අපේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක වෙන රුපියල් ලක්ෂ දිනා ගන්න අන්තිම ගේම් එකට යන්න පුළුවන්. කට්ටිය තේරුණාද? එහෙනම් 3 2 1 ස්ටාර්ට් ගෝ. ඉතින් යාළුවනේ අපි මොකද මේ මුන්ට කලින් මම යන්න ඕන. මෙතන බොක්සස් 25ක් තියෙනවා. මේ 25න් දෙකක විතරයි හරි යතුරු තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ට මේ පිට්ටනිය වටේටම ගිහිල්ලා හරි යතුරු දෙක හොයාගන්න වෙනවා. හරියන්න තික්කන යන්න යන්න. ඉතින් යාළුවනේ අද මෙතන අපේ ගන්ස් අරන් තියෙන ජෙල් බ්ලාස්ටර් LK80 ගන්ස්. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකෙත් මෙයාලා ගන්ස් ගත්තා. අපි එක දිගට මේවා පාවිච්චි කරනවා. ඉතින් ඔයාලටත් ගන්ස් ඕන නම් මෙයාලගේ සයිට් එකට ගිහිල්ලා ගන්න. හරිද? මම ගන්න එක ජෙල් බ්ලාස්ටර් එකට ඔයාලත් ගන්න. අයියෝ යතුරු දා ගන්න බෑනේ. මේ වගේ වෙලාවකදී හයිප් බෑම් එකක් බොන්න ඕනේ යාළුවනේ. ෆුල් එනර්ජියෙන් වැඩේ කරන්න. අනේ මට ශක්තිය බල. තාම එකක්වත් ඇරුන්නේ නැහැ යාළුවනේ. එක්කෙනෙක් ගියා. ඕකේ නියමයි යාළුවනේ. තව එක්කෙනෙක් chance එකක් තියෙනවා. එන්න ඉක්මනට. Come on boys, රුපියල් ලක්ෂයක් තියෙනවා. තව එක්කෙනෙක් chance එකක් තියෙනවා. එන්න ඉක්මනට. අපිට තරහින්ද මන්ද මුන්නේ අපිට රවාගෙන යනවා යබ්බ. මං ඇරිය මර ලක්ෂයක් දෙන්න. හරි කොල්ලිකාව. ඉනවා. පොලි උඩට යාළුවනේ. බෙට්ටි ඔක්කොම ඉවරද? chance එකෙන් අපේ කොල්ලා ගියා. නියමයි. මෙන්න ඉන්නවා අපේ රුපියල් ලක්ෂ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක තියෙන අපේ අන්තිම තරගයට යන දෙන්න. නියමයි. 1 2 3. හරි. මැරෙන්න.
හරි දැන් මැරුණා එලගිරි ඊළඟ ගේම් එකට කට්ටිය කණ්ඩායම් විදියට වැඩ කරා අලුත් යාළුකම් ඇති කරගත්තා කොහොම හරි මේ වෙද්දි අන්තිම තරංකාරයෝ දෙන්න වෙනකන් ගේම් එක ආවා දැන් අපි බලමු ෆයිනල් ගේම් එකෙන් කවුද අද වින් කරන්නේ කියලා මේ තමයි ස්ක්විඩ් ගේම් ශ්‍රී ලංකා තරගයේ ෆයිනල් ගේම් එක හලෝ කොහොමද ඉතින් සැබේට ඉන්න එහෙනම් කට්ටිය සාදරයෙන් පිළිගන්නවා ස්ක්විඩ් ගේම් අවසාන මහා තරගයට. එතන තියෙනවා ලියුම් කවර 10ක්. මේ ලියුම් කවර 10න් එක ලියුම් කවර එක ඔයාලා ජයග්‍රහණය කරන්න ඉන්න රුපියල් ලක්ෂයකට ඕන කරන චෙක් එක තියෙනවා. මේ හැම ලියුම් කවරයක්ම එළියෙන් එකම පාට, එකම හැඩය, ඒ වගේම හැම ලියුම් කවර එකම චෙක් එකක් ඇතුලේ තියෙනවා. ඒ වුණාට එකම එක චෙක් එක විතරයි රුපියල් ලක්ෂය ලියලා අපි අස්සම් කරලා තියෙන්නේ. අනිත් හැම එකක්ම මෙතනින් හරි චෙක් එක හොයාගන්න කෙනා අද අර පේන රුපියල් ලක්ෂය අරන් ගෙදර යනවා. අපි බලමු කවුද මුලින්ම තෝරගන්නේ කියලා. හෙඩ්. ඕ. ටේල්. දෙන්න බෙදා ගන්න. මොකක්ද ඉල්ල? හෙඩ්. ටේල්. ඕකේ. අපි බලමු කවුද මුලින්ම චෙක් එක තෝරගන්න වාසනාවන්තයා වෙන්නේ කියලා යාළුවනේ. ටේල් වැට්නේ. ටේල්. ඕකේ. දනල්. එයා ගෑස් බඳි. ඔයා මේ පැත්තට එන්න. මේ තියෙන්නේ අපේ රුපියල් ලක්ෂයේ චෙක් එක තියෙන ලියුම් කවරේ. ඒක මම දෙනවා මෙයාට. පාඩ පුළුවන් මේ චෙක් එක මේසේ ඕනම තැනකට තියන්න. මේසේ කරකවන්න, චෙක් එහෙම කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. රුපියල් ලක්ෂයක් තියෙනවා. කරකවන්න පුළුවන්. ඔයාලට ඕන තරම් මාරු කරන්න. දැන් ඔයාලට තමතකයි. හරිද? ඇද්ද? දැන් මම ඔයාගේ ප්‍රතිවාදියාගේ S2 අරිනවා. මෙයාට පුළුවන් ඔයාගෙන් ප්‍රශ්න අහලා ඔයාගෙන් කොහොම හරි මේ චෙක් එක තියෙන තැන අරගෙන චෙක් එක හොයාගන්න. එයා චෙක් එක හොයාගත්තොත් මෙයාට ඒ චෙක් එකේ තියෙන රුපියල් ලක්ෂය දිනා ගන්න පුළුවන්. හැබැයි මෙයා හොයාගත්තේ නැත්නම් අපි ඒ චෙක් එක අයින් කරනවා. මෙයාට පුළුවන් ආයෙ පාරක් චෙක් ටික මික්ස් කරන්න. දිලිෂ මෙයා S2 කරේ. ඔයාලට පුළුවන් මෙයාගෙන් කැමති ප්‍රශ්නයක් අහන්න. ලියුම් කවර කීයක් මාරු කරාද? 4. රොටේට් කරන්න කරුවාද මේක? ලියුම් කවර තියෙන මගේ ළඟ ඉඳන් ගොඩක් දුරද? ළඟද? මේ වෙන්න පුළුවන්. ඔයාගේ හුරුවත මොකද්ද? හුරුවත? දකුණ. දකුණ. ඒ කියන්නේ කරකන්නේ දකුණට. ඒක ඕනම දෙයක් වෙන්න පුළුවන්. Oh my god යාළුවනේ තරගයේ හිතුවට වඩා ගොඩක් කුණුසුම් වේගෙන එන්නේ. යාල් ලක්ෂයක් තියෙනවා අපේ පිටිපස්සේ අද උදේ ඉඳන් අපි ගේම්ස් වලින් ඇවිල්ලා අන්තිම තැන ඉන්නේ. ලක්ෂේ මෙයාට යන්නත් පුළුවන්, මෙයාට යන්නත් පුළුවන්. බලන් ඉන්න. ගන්නද මන්ද ඒක? ඔයාලට පුළුවන් මේ කරකෝල මේකක් අරගෙන බලන්න ඒකේ චෙක් එක තියෙනවද නැද්ද කියලා. ඒකේ චෙක් එක තිබ්බොත් ඔයා වින. ඒකේ චෙක් එක තිබ්බේ නැත්නම් අපි එලියුම් කවරේ අයින් කරලා මෙයා ගැස් වහලා ඔයාලට කරන්න දෙනවා. ඒ චෙක් එක නෑ. ඒක නෑ ඒක. ගස්. මේක අයින් කරමු අපි. මෙයා ගැස් තියෙනවා. යාළුවනේ අපි හිතුවේ පළවෙනි එක්කෙනා හොයාගන්නයි කියලා ඒ වුණාට පළවෙනි එක්කෙනා හොයාගත්තේ නෑ. අපිට දෙවෙනි වටේට යන්න වෙනවා. අපේ දෙවෙනි රවුන්ඩ් එක යන්නේ යාළුවනේ. ලියුම් කාඩේ තියෙනවා චෙක්. ඔයාලට පුළුවන් ඔක ඕන තැනකට මේකේ මාරු කරන්න, මැද්දෙන් තියන්න. ඕක මෙයාට අහුවෙන්නේ නැති වෙන හංගන්න. දිලිෂ කලින් වගේම ඔයාලට පුළුවන් දැන් ඔයාගේ ප්‍රතිවාදියාගෙන් ප්‍රශ්න අහලා එයාගෙන් කොහොම හරි රුපියල් ලක්ෂයට තියෙන ලියුම් කවරේ තියෙන තැන හොයාගන්න. කීපාරක් කරා? එකපාරක් කරේ එක වටයක්. යාළුවනේ තරගේ හිතුවට වඩා සෑහෙන්න ත්‍රිව්වයි. මෙයා ගත්ත චෙක් එකක්. ඒකෙත් නෑ අපේ කිස් චෙක් එකක් තියෙන. දිලිෂ දාලා මෙයා ගැස් බඳි. අපේ තුන්වෙනි වටේ යන්නේ දැන්. චෙක් දෙකක් ඉවරයි. මොකද හිතන්නේ?
වාසනාවද තණ්හාවද? එහෙම නැහැ. තණ්හාව තියෙනවා නම් ඔයා ඔෆර් එක දුන්න වෙලාවම අරන් යනවා. මටවත් හොයාගන්න බෑ හරියට චෙක් එක. හරිද? මට දැන් සැකයක් තියෙනවා මෙයාලා මේ ලියුම් කවරේ මොකක් හරි මාක් එකක්වත් දාලා තියෙනවද කියලා නමලා කරලා. ඒ හින්දා මම මේ ගානට බලාගෙන යන්නේ. මොකද ඊළඟ පාර අම්බෙද්දිතර හොයාගන්න පුළුවන් අපි. හැමදේම බලනවා කැමරාස් ගොඩක් තියෙනවා. මොකද තරගයක් මේ චෙක් එකේ තියෙන රුපියල් ලක්ෂ. හැම තැනකට මේක කරලා මාරු කරලා ඇදින් උනක් තියලා යාළුවනේ හරිද? ෂුවර්? ඕකේ ඩිලීෂන්. තරගේ එන්නෙන් හුණුසුම් වෙනවා. පුළුවන් ද ලක්ෂ දිනා ගන්න? මොකද හිතෙන්නේ? කන්ෆියුස්. අහන්න දෙයක් නැද්ද? මේක තමයි මාර්ගලේ මොකක්ද දාන්නේ කියලා. දෙකක් තියෙන එකේ තියෙයිද? මේබි. එතන තියෙන ලියුම් කවර වලින් පාට තියෙනවා 8න් එකක සම්භාවිතාවක්. හරිද? 8න් එකක්. අපි උදේ ඉඳන් අද සෙල්ලම් ගොඩක් කරා. පටන් ගත්තේ 18 දෙනෙක්ගෙන්. අන්තිම දෙන්න ඉතුරු වෙලා ඉන්නේ. දැන් ලක්ෂයක් තියෙනවා පිටිපස්සේ. ඒකද ආයි තීරණේ. බෑ. රුපියල් ලක්ෂ දෙකක මෙයා දිනා ගන්නවා යාළුවනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. ගොයිස් අපි පෙරදුනා කියලා හිස්සත් ඉන්නවන්නේ. රුපියල් 10000 ඔයාලට මේක